පුතේ අපි කතා කරන්න යන්නේ ත්‍රිකෝණමිතික අනුපාත කියන කොටස 19 වෙනි කොටසේ තියෙනවා. ඔයාලගේ ටියුට් එකේ 19 වෙනි කොටසේ තියෙන එක. අපි කලින් කරා පයිතගොරස් ප්‍රමේය වලට මතක ඇති 39 කොටසේදී අපි කරේ කර්ණපාදයේ වර්ගය සමාන වෙනවා ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුවට කියලා 39 කොටසේදී කරා මතක. ඔයාලා අපහු බලන්න අමතක නම්. ඒකෙදි අපි කරේ පාද දෙකක දිග දන්නවනම් අපිට අනිත් පාදයේ දිග හොයන්න පුළුවන් ඒ ක්‍රමයෙන්. ඒ වගේම මෙතනදී අපි කරන්නේ එතනදී පාවිච්චි කරේ ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඒ කියන්නේ එක කෝණයක් අංශක 90ක් වන ත්‍රිකෝණයක්. මෙතනදීත් අපි පාවිච්චි කරන්නේ එක කෝණයක් අංශක 90ක් වන ත්‍රිකෝණයක්. ඒ කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක්ම තමයි. මෙතනදී අපිට ඍජුකෝණයේ හැර ඒ කියන්නේ අංශක 90 කෝණයක් තියෙනවා. ඒ හැර තවත් කෝණ දෙකක් තියෙනවනේ. ඒ කෝණ දෙකෙන් එකක අගයක් සමග පාද අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න එකක් තමයි මෙතනදී කරන්නේ. අපි බලමු දැන් ත්‍රිකෝණමිතික අනුපාත හොයන්න අපි බලමු ඍජුකෝණී ත්‍රිකෝණයක් ඇඳගත්තාම මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්නේ. අංශක 90යි. එතකොට තව ඉතුරු කෝණ දෙකක් තියෙනවා. මම මේක දාගන්නම්කෝ තීටා කියලා. ඒ කියන්නේ මොකක්ම හරි අගයක් වෙන්න පුළුවන් කෝණයේ අංශක කීයක් හෝ විය හැකියි. එහෙනම් මේක අපිට පුළුවන් sin අගය sin θ cos අගය cos θ tan අගය tan θ කියන තුන ගන්න. මේක තමයි ත්‍රිකෝණමිතික අනුපාත යටතේ ගන්න. එතකොට sin කියන්නේ sin අගයේදී එන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. කර්ණ පාදේ. cos අගයේදී එන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. tan අගයේදී එන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මේක පාඩම් කරගන්න ඕන එකක්. ඒ කියන්නේ සම්මුඛ පාදයේ දිග බෙදීම කර්ණ පාදයේ දිග. බද්ධ පාදයේ දිග බෙදීම කර්ණ පාදයේ දිග. සම්මුඛ පාදයේ දිග බෙදීම බද්ධ පාදයේ දිග කියන එකයි මේ තියෙන්නේ. සක sin බක cos සබ tan. ඔන්න ඕක කටපාඩම් කරන්න. සක sin බක cos සබ tan. බෙදීමක් විදියට තමයි ගන්න. ඒ කියන්නේ අපිට ඍජුකෝණී ත්‍රිකෝණයක එක කෝණයක් θ කියලා දන්නවනම් ඒ θට සම්මුඛ පාදයක් හා බද්ධ පාදයක් තියෙන්න ඕනේ. අපි බලමු සම්මුඛ පාදය වෙන්නේ දැන් මෙතන θ කියන කෝණයට සම්මුඛ පාදය වෙන්නේ එයා මූණේ මූණ බලන් ඉන්න පාදය කියන එක වගේ අදහසන්නේ. කෝණේ නෙමේ පාදය සම්මුඛ පාදය. පාදය නම් θට ඉස්සරහින් තියෙන්නේ මේ පාදය. එහෙනම් මේක තමයි මේ θට සම්මුඛ පාදය වෙන්නේ. එතකොට මේ θට බද්ධ පාදය වෙන්නේ මොකද්ද? බද්ධයි කියන්නේ ඇලිලා කියන එකනේ. එක්ක මේක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ. මේක අපි කොහොමත් කර්ණ පාදය නේද? ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයේ ඉස්සරහා තියෙන පාදය අනිවාර්යෙන් කර්ණය. ඒක එතකොට කර්ණ පාදය කියලා ගන්න පුළුවන් ඉවරයි ඒක අරගෙන. එතකොට ඒක කර්ණයට වෙන් කරලා ඉවරයි. කර්ණයට වෙන් කරපු එක බද්ධ පාදයට ගන්නෙ නැහැ. එහෙනම් බද්ධ පාදය වෙන්නේ ඊළඟට θට ඇලිලා තියෙන කෝණය වෙන්නේ මේක. එහෙනම් මේ θ මෙතන නම් බද්ධ පාදයේ මේ පාදය සම්මුඛ පාදයේ මේ පාදය. එහෙනම් sin θ වෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණයනේ. මම මේ දිග දාගන්නම් x කියලා. මේ දිග දාගන්නම් y කියලා. මේ දිග z කියලා දාගත්තොත් මේ විදිහට සම්මුඛ පාදයේ බෙදීම කර්ණය වෙන්නේ නම් සම්මුඛ පාදයේ x කර්ණයේ z. මේ θ තියෙන තැනට අදාළ. එතකොට බද්ධ පාදයේ වෙන්නේ y කර්ණයේ z. එහෙනම් tan වෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ නම් x බෙදීම y. ඕක තමයි ත්‍රිකෝණමිතික අනුපාතය මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ θ වලට අදාළව. එතකොට අපි ওই θ මෙතන නැතුව මම මෙතන දැම්මොත් මේ අගයන් මේද? අපි බලමු. දැන් x මෙතනම දාන්නම් මං. y මෙතනම දාන්නම්. z මෙතනම දාන්නම්. θ තමයි වෙනස් කරේ. මෙතන නෙමෙයි මම දැම්මේ. දැන් මෙතන θ කියලා දැම්මේ. එතකොට ඒකෙත් sin θ, cos θ, tan θ. දැන් θ මෙතන නම් තියෙන්නේ එයාට සම්මුඛ පාදය වෙන්නේ. ඉස්සරහා තියෙන පාදය. ඉස්සරහා තියෙන්නේ ඒකට θ වලට ඉස්සරහින් තියෙන පාදය වෙන්නේ මේක.
එහෙනම් ඒක තමයි සම්මුඛ පාදය වෙන්නේ y කියන එක. එතකොට බද්ධ පාදය වෙන්නේ x බද්ධ පාදය. z ගන්න බැරිද? බෑ. මොකද කර්ණයේ ඉදිරියෙන් තියෙන ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදේ. ඒක ඇවිල්ලා කර්ණය. මේක කර්ණ පාදේ නිසා ඒක බද්ධ පාදේ විදිහට සලකන්නේ නැහැ. මේ තීටා තියෙන මෙතන තීටා තියෙන්නේ මෙතන නම් එයාට සම්මුඛව තියෙන පාදය මේක බද්ධව තියෙන පාදය මේක ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය මේක. කර්ණය කියන එක ඍජු කෝණී ත්‍රිකෝණ දෙකේ කොහෙදිවත් අපිට වෙනස් වුණේ නැහැ. එහෙනම් අපි බලමු දැන් මෙතන sin θ වෙන්නේ මොකද්ද කියලා. සම්මුඛ පාදයේ බෙදීම කාරණේනේ sin θ. මේක වෙනස් වෙන්නේ නැහැ කිසිම වෙලාවක. මේක තමයි ත්‍රිකෝණමිතික අනුපාත ටික වෙන්නේ මෙහෙම ගන්න එක තමයි. එහෙනම් සම්මුඛ පාදයේ බෙදීම කාරණේ තමයි sin θ. සම්මුඛ පාදයේ බලමු අපි මොකද්ද කියලා. සම්මුඛ පාදය y කර්ණය z. බලන්න මෙතනදී θ මෙතන තියෙද්දි නම් x බෙදීම z උනා. එතකොට සම්මුඛ පාදය වෙනස්. බද්ධ පාදය වෙනස්. දැන් θ මෙතනට ගියපුවාම එයාට සම්මුඛ පාදය තියෙන තැන වෙනස්. බද්ධ පාදය තියෙන තැන වෙනස්. හැබැයි කර්ණය නම් එකම තැන තමයි. එහෙනම් cos θ වෙන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණයනේ. බද්ධ පාදයේ x කර්ණයේ z. tan θ වෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේනේ. y බෙදීම x. ඔන්න ඔය විදිහට ගන්න එක තමයි ත්‍රිකෝණමිතික අනුපාත කියලා කියන්නේ. අපි මේකෙදි දැන් බලමු මේකේ ගණන් වලට අපිට ගිය හැකි. මේ ටික විතරයි අපිට ඇත්තටම අනුපාත වලට මේ පළවෙනි පත්‍රයේ කොටස් වලට මේ ටිකේ දැනුම හොඳටම ප්‍රමාණවත්. බලමු අපි ගිහිල්ලා ප්‍රශ්න වලට. මෙතන බලන්න පුතේ දැන් රූපයේ දැක්වෙන තොරතුරු අනුව sin x. x කියන්නේ කොතනද? මෙතන තියෙන්නේ. එහෙනම් sin x වෙන්නේ සක sin. මේ මම ලියාගෙන තියෙන්නේ. සක sin බක cos සබ tan. ওই තුන විතරයි කටපාඩම් කරගන්න ඕනේ. ඔයාලත් මෙතන පාට පෑනකින් ලියාගන්න. එතකොට පැහැදිලි වෙයි. sin x වෙන්නේ නම් සම්මුඛ පාදයේ බෙදීම කාරණේනේ. සම්මුඛ පාදය මොකද්ද? x ට. මෙයා තමයි x ට සම්මුඛ වෙන්නේ. 5. කර්ණය 13 කෙනෙක් වෙනස් වෙන්නේ නැහැ නේ. ඍජු කෝණයේ ඉස්සරහින් තියෙන එක කර්ණය. ඒක කෝණයට අදාළව වෙනස් වෙන්නේ නැහැ කර්ණ පාදය. ඍජු කෝණී කෝණය මෙතන නම් ඍජු කෝණය මෙතන නම් ඒක ඉස්සරහා තියෙන පාදය කර්ණය. එහෙනම් x ට අදාළව සම්මුඛ 5 බද්ධ 12. එහෙනම් අපිට ගන්න වෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණයනේ. සම්මුඛ පාදය 5 කර්ණය නම් 13. ඊට පස්සේ තියෙනවා sin y. sin y කියන්නේ මෙතන පොඩි හිස්තැනක් එක්ක තමයි sin නගේ ලියදි ලියන්නේ. මෙතන නොතිබ්බට. එතකොට sin y කියන්නේ y. දැන් y කියන කෝණේ තියෙන්නේ මෙතනනේ. දැන් y ට අදාළව සම්මුඛ කවුද? x ට නම් සම්මුඛ 5 වුණාට y ට 5 සම්මුඛද? නැහැ. එයා බද්ධයි. කර්ණය කියන කෙනා දෙන්නටම x සැලකුවත් y සැලකුවත් මේ ත්‍රිකෝණ එකම ත්‍රිකෝණය නම් කර්ණය එක්කෙනාමනේ. එහෙනම් 13ම තමයි කර්ණය කියන කෙනා. y ට අදාළව සම්මුඛ 12, x ට අදාළව සම්මුඛ 5. y ට බද්ධ 5, x ට බද්ධ 12. අන්න ඒ ටික වෙනම අඳුන ගන්න ඕනේ. එහෙනම් sin y වෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම කාරණේනේ sin කියන්නේ. sin y වෙන්නේ එතකොට සම්මුඛ පාදයේ 12 කර්ණය වෙන්නේ 13. 12 බෙදීම 13. මම හිතනවා පැහැදිලි ඇති කියලා. බලමු ඊළඟ ගන්න රූපයේ දැක්වෙන තොරතුරු අනුව හිස්තැන් පුරවන්න. sin x ඔන්න x sin කියන්නේ මේ θ වෙනුවට x කියලා දාගන්න කියන එකයි මේකේ අදහස. sin x නම් සම්මුඛ පාදයේ බෙදීම කරන්නේ සක sin නේ. සම්මුඛ පාදය මොකද්ද? BC. x ට සම්මුඛ BC. පල්ලෙහාට එන්න ඕනේ කර්ණය. කර්ණය මොකද්ද? මේ ඍජු කෝණී ත්‍රිකෝණයේ කර්ණය වෙන්නේ AC නේ. එහෙනම් BC බෙදීම AC. sin y y තියෙන්නේ නම් මෙතන. එයාට සම්මුඛ වෙන්නේ AB. කර්ණය වෙන්නේ ACම තමයි. එකම ත්‍රිකෝණය නම් කර්ණය වෙනස් වෙන්න බෑ. ඍජු කෝණයේ ඉදිරියෙන් තියෙන පාදය කර්ණය. ඊළඟට ඍජු කෝණී ත්‍රිකෝණයක සලකනු ලබන කෝණයක sin අනුපාතය වනුයේ. අපි මේ ඉගෙන ගත්ත දේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ලියන්න ඕනේ මෙතන සම්මුඛ පාදය බෙදීම ලකුණ තියෙනවා කර්ණ පාදය කියලා ලිවනම් හරි. ඒක තමයි මේ අපි කෙටියෙන් ලියාගෙන තියෙන්නේ. ඊළඟ ගානේ බලමු ABC ඍජු කෝණී ත්‍රිකෝණී AB 15.
අපිට දීලා තියෙන අගයන් අපි මේකෙම ලකුණු කරගන්න ඕනේ. රූප සටහනේ ලකුණු කර ගැනීමටත් ලකුණක් හම්බ වෙනවා. ACB කෝණය ACB කෝණය 30යි. හරි ඒක දීලා තියෙනවා. නම් AC දිග සොයන්න. දැන් මේ දිග තමයි හොයන්න කියන්නේ. බලමු. කෝණයක් තියෙනවා, පාදයක් තියෙනවා, තව පාදයක් අහනවා. කෝණයක්, පාදයක්, කෝණයක්, පාදයක්, කෝණයක්, පාදයක්. එහෙනම් එක පාදයකුයි එක කෝණයකුයි දන්නවනම් පාදයක් හොයන්න පුළුවන්. ඒ වගේම පාද දෙකක් දන්නවනම් කෝණේ හොයන්නත් පුළුවන්. ඒ විදිහට තමයි මේ ටික පාවිච්චි කරන්නේ. දැන් අපි දන්නවා 30 කියන තැනක් දන්නවා. අපි බලමු sin 30 හිතුවොත් බලන්න sin 30 නම් සම්මුඛ පාදයේ බෙදීම කර්ණය වෙන්න බෑ. දැන් මේ ඔය අපි බලන sin ද cos ද tan ද කියන එකට බලන එකට අහු වෙන්න ඕනේ අපි හොයන පාදය. මේ 30 කියන එකේ sin අගේ බලමු. sin 30 නම් සම්මුඛ පාදයේ 15 කර්ණය මේක. හරි. අපිට හොයන එක අහු වෙනවා. හැබැයි cos 30 බැලුවොත් cos මේකේ අගේ cos 30 අගේ බැලුවොත් cos කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. බද්ධ පාදයේ මේකනේ. කර්ණය මේක. එතකොට දන්නේ නැතිම පාද දෙකක්. තුනක් තියෙනවා නම් දෙකක් දැනගත්තොත් එකක් හොයන්න පුළුවන්. එහෙනම් මේ cos අගේ සැලකුවොත් බෑ. පාද දෙකම දන්නේ නැති ඒවා වෙනවා. tan අගේ බලමු. tan 30 ගත්තොත් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එතනත් අගයක් තියෙනවා. ඒක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් sin ගන්නත් පුළුවන්. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ, සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. ඒකෙන් මේකෙදි sin ගත්තොත් එහෙම අපිට සම්මුඛ පාදය දන්නවා කර්ණය හෙව්වැලි. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය තමයි sin 30 වෙන්නේ නිසා. හැබැයි tan θ ගත්තොත් tan 30 ගත්තොත් මෙතන tan θ වෙනුවට 30 සැලකුවොත් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයනේ. එහෙම වුණොත් මේ පාදය තමයි එතනට අහු වෙලා තියෙන්නේ. මේ ගහනේ අහන්නේ කර්ණ පාදයේ දිග නිසා අපිට මේක හොයාගන්න එක වැදගත්කමක් වෙන්නේ. ඒක හොයාගෙන ආයේ මේක හොයන්න යන්න පුළුවන් මේ එකින් එක පාවිච්චි කරලා. ඒත් අපිට කෙලින්ම හොයන්න පුළුවන් sin 30 කියලා ගත්තොත් එයාගේ සම්මුඛ පාදය 15 බෙදන්න ඕනේ කර්ණ පාදයෙන්. කර්ණ පාදයේ දිග දන්නේ නැහැ. දන්නේ නැති එකට අපි මෙතන AC කියලාම තියෙනවනේ. එහෙනම් AC කියලා දාගන්න. එහෙම AC කියලා නම් කරලා තිබුණ නැත්නම් අපිට x වගේ දාගෙන හදන්න පුළුවන්. දැන් මෙච්චරයි මේක සුළු කරලා උත්තරය ගන්නයි තියෙන්නේ. AC දන්නේ 15 හරි sin 30 දන්නේ තමයි. හැබැයි දීලා තියෙනවා sin 30 කියන්නේ භාගය කියලා. එහෙනම් sin 30 වෙනුවට භාගය දැම්මේ කි. සමානයි 15 බෙදීම AC. දැන් මේ තියෙන්නේ මේක සුළු කරගන්න. AC මෙහා පැත්තට ගෙනියන්න. AC එක පැත්තක ඉතුරු කරගෙන උත්තරය ගන්න. හරස් ගුණිතය දැම්මත් ප්‍රශ්නයක් නැහැ. මම කියලා දීලා තියෙනවා මෙහෙම සමාන කිරීමේ භාග දෙකක් සමාන කරද්දී අපිට හරස් ගුණිතය දාන්නත් පුළුවන් කියලා. ඒ කියන්නේ එක ගුණ කිරීමේ AC කියන්නේ ACමයි 15 ගුණ කිරීම දෙක 30යි. එහෙනම් සෙන්ටිමීටර් 30යි තමයි කර්ණපාදයේ දිග වෙන්නේ. හරි. ඔච්චරයි උත්තරය. ඊළඟ ප්‍රශ්නේදී ABC ත්‍රිකෝණයේ sin x සඳහා නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. sin x ඔන්න x තියෙනවා. sin නම් සක sin කියලා මතක් වෙනවා. සක sin නම් සම්මුඛ පාදයේ බෙදීම කර්ණයනේ සක කියන්නේ. සම්මුඛ පාදයේ වෙන්නේ x ට මේ x දැන් තියෙන තැනත් එක්ක සම්මුඛ පාදයේ වෙන්නේ BC. එහෙනම් උඩට එන්න ඕනේ BC. කර්ණය වෙන්නේ ත්‍රිකෝණී ත්‍රිකෝණයක ත්‍රිකෝණී ඉදිරියේ තියෙන පාදයේ කර්ණය AC. එහෙනම් BC බෙදීම AC sin x BC බෙදීම AC කියලා දීලා තියෙන උත්තරය තමයි හරි උත්තරය වෙන්න ඕනේ. ඒ විදිහට ඒ ගණන් ටික හදා ගන්න පුළුවන්. දැන් මේ වගේ sin 30 යගේ අපි දන්නේ නැති එකක් නේ. ඒ වගේ පළවෙනි පත්‍රෙදී ඒකේ අගය අනිවාර්යෙන් දෙනවා. දීලා නොතිබ්බත් අපිට sin ඕන අගය දැන් sin 30 නේ ඕනේ. මේක අනිවාර්යෙන් දෙනවා පළවෙනි පත්‍රේ නම්. නොදුන්නොත් මොකද කරන්න කියලා බලමු. ඔයාලගේ ගණිතයේ 3 වෙනි කොටස පොතේ පිටි පස්සෙම තියෙනවා මෙන්න මෙහෙම ඔයාලට හම්බෙන ලඝු පොතේත් අනිවාර්යෙන් ඒක තියෙනවා. ඒකේ ගන්න ඕනේ ප්‍රකෘති සයින කියන කොටස. ලඝු ගණක කියන කොටස නෙමෙයි. ප්‍රකෘති සයින කියන කොටස ගියාට පස්සේ ඔයාලට පේනවා මේ තියෙන්නේ මේ පල්ලෙහාට තියෙන අංශක ගාන. මෙහාට තියෙන්නේ කලා ගාන. මං
එදා කියලා දුන්නා කලා 60ක් තමයි අංශක එක කියලා. ඒ කියන්නේ ඔයාලා ඉගෙන ගන්න තියෙනවනේ සෙන්ටිමීටර් 100ක් මීටර එකයි කියලා. අන්න ඒ වගේ කලා 60ක් තමයි අංශක එක වෙන්නේ. එතකොට මිලිලීටර් 1000ක් ලීටර එකයි වගේ තමයි කලා 60ක් අංශක එකයි වෙන්නේ. එහෙනම් මේ අංශක වලට අඩු ප්‍රමාණය තමයි මෙහි ලකුණු කරලා තියෙන්නේ කලාවලින්. දැන් අපිට ඕනේ sin 30 හරියටම sin 30 යගේ බලමු මේ දීලා තියෙන හරිද කියලා භාගය. sin 30 භාගයයිද කියලා බලමු. ඒක නොදුන්නා නම් හොයාගන්නේ කොහොමද? මෙන්න බලන්න පල්ලෙහාට යන්න 30 දක්වා මෙතන මේ තීරුවේ. මේ තියෙන අංශක 30යි කියලා හරියටම දාලා. අංශක 30යි අපිට කලා ගානක් දීලා නැහැනේ හරියටම අංශක 30 යගේනේ අපිට ඕනේ. එහෙනම් කලා නැහැ කලා බිඳුව යගේ. අංශක 30 කලා බිඳුව දෙපැත්තෙන්ම ඇවිල්ලා එකතු වෙන්නේ මෙතනට. බලන්න උත්තරේ තියෙන්නේ මෙතන 0.5යි කියලා. ඔයාලට පේනවා ඇති 0.5 කියන එක තමයි මෙතන තියෙන්නේ. 0.5 කියන්නේ මොකක්ද? 0.5යි කියන්නේ භාගයට කියන දශම ආකාරයෙන් දැක්කොත් 0.5නේ. දෙකෙන් එක කියන්නේ දෙකෙන් එක ඕන අපිට 10න් 5 කියලා ලියන්නත් පුළුවන්. එතකොට මේක දශම ගානක් කරොත් දශම 5 තමයි. හරි එහෙනම් අපිට sin 30 නොදුන්නත් භාගය කියලා අපිට ඕන නම් මෙතන දශම 5යි කියලා උත්තරේ දාගෙන සුළු කරත් හරි 0.5 කියලා දාගෙන සුළු කිරීම කරත් හරි. මේ සුළු කිරීම දක්වා මේ 30 කියන උත්තරේ ලබා නොගත්තත් මේ දක්වා හරි ඔයාලා මේ ගාන තේරුම් අරගෙන හදලා තිබ්බොත් ලකුණ හම්බෙනවා පළවෙනි කොටසෙම. ඒ විදිහට තමයි වෙන්නේ. එතකොට දැන් ඒකෙදි sin 30 යගේනේ දැන් ඕනම අපිට sin අගයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම බලමු ඔයාලට ඔය sin අගයන් සලකන්න ඕන sin අගයන් වගේක් ටිකක් තියෙනවා. ඔයාලගේ අච්චු පොතේ 19 වෙනි පිටුවේ තුන්වෙනි කොටස 19 වෙනි පිටුවේ තියෙනවා මෙන්න මෙහෙම වගුවක්. මෙන්න මේ වගුව පාඩම් කරන්න ඕනේ මොකද දෙනවා. හැබැයි ඒකේ සමහර ඒවා මතක තිබ්බොත් වඩාත් හොඳයි. මේ බලන්න අර sin 30 sin cos tan අගයන් වල 30 45 60 කියන කෝණ වල අගයන් මේ තියෙන්නේ. sin 30 අගේ භාගයයි sin 45 ගේ එක යට මූල දෙකයි. cos 30 අගේ මූල තුන බෙදීම දෙකයි. ඒ විදිහට තමයි මේ තියෙන්නේ. මේකේ tan 60 අගේ තමයි මෙතන තියෙන්නේ. ඒ විදිහට. බලන්න අර අපි ඉස්සෙල්ලා අපිට දීලා තිබ්බ එක sin 30 භාගයයි කියලා. හරි. එතකොට තවත් භාගය වෙන තැනක් තියෙනවා cos 60. ඔන්න ඔය දෙක sin 30 cos 60 දෙකම භාගයයි කියලා මතක තියාගත්තට පාඩු නෑ. මොකද ගොඩක්ම ඒකෙන් තමයි ප්‍රශ්න දෙන්නේ. මොකද අනිත් ඒවා මූල වර්ගමූල ලකුණුත් එක්කන් තියෙනවනේ අමාරුයිනේ ඒක ටිකක් බැලුවොත්. හැබැයි වර්ගමූල ලකුණුත් එක්ක අවශ්‍ය නැහැ අපිට මේ පොත පිටිපස්සේ තියෙන sin ප්‍රකෘති sin ප්‍රකෘති ඊට පස්සේ පල්ලෙහා තියෙන ප්‍රකෘති cosine කියලා. මේ ප්‍රකෘති sin වලට sin වලම යට තියෙනවා ප්‍රකෘති cosine කියලා දාලා. ඒ වගේම ඊළඟ පිටුවේ තියෙන ප්‍රකෘති tangent කියලා. මේ තියෙන tangent කියන්නේ tan කියන්නේ. sin කියන්නේ sin කියන්නේ cosine කියන්නේ cos අගයන් කියන්නේ. එහෙනම් අපි දැන් ඉස්සෙල්ලා බැලුවනේ sin 30ත් භාගයයි cos 60ත් භාගයයි කියලා බලමු. ඒක ඇත්තද කියලා දැන් ඉස්සෙල්ලා අපි හොයාගත්තා. sin 30 භාගය කියන එක මෙතන දැක්කා අපි. ඒ වගේම එහෙනම් cos 60ත් භාගය වෙන්න එපා. බලමු cos කොහොමද බලන්න කියලා. cos කියලා දාලා තියෙන්නේ පල්ලෙහානේ ප්‍රකෘති cosine කියලා. මෙන්න මෙතන 149 පිටුවේ තමයි පල්ලෙහා ඉඳන් බිඳුව පටන් ගන්නෙ. මෙන්න මේ බිඳුව වගේ පටන් ගන්න පල්ලෙහා ඉඳන් 149 පිටුවේදී. එතන බලන්න අපිට ඕනේ cos වල 60නේ. දැන් ඒක බලන්න වෙන්නේ මෙතනින් ඉහළට. එතන බලන්න 60 මේ පිටුවේ නෙමෙයි. මේ පිටුවේ 45 මෙතන තියෙනවා 60. බලන්න ඒ 60 යගියත් 0.5 බිඳුව නැති වුණාට මේ තියෙන 3.5 කියන්නේ ඒකනේ. මේ 0.5 වලින් පටන් ගන්න නිසා තමයි අගයක් දාලා නැත්තේ. 0.5 නිසා ඔක්කොම ටික. මේ පළවෙනි රූලට දාලා අනිත් ඒවාට දාලා නැහැ. ඒ තියෙන්නේ ඔක්කොම 0.5 ගණන් නිසා. බලන්න cos 60 යගියත් 0.5යි. ඒ වගේම sin 30 යගියත් 0.5යි. මේක. එහෙනම් අපිට ඒක භාගයේ විදිහට සලකලා ගණන් ටික හදාගෙන යන්න පුළුවන් පොතේ. හරි. ඒ වගේම අපි බලමු ඔයාලා පෙරහුරු ඔයාලගේ අන්තිමට තිබ්බ පෙරහුරු පරීක්ෂණයේදී මේ විදිහේ ගාණක් තිබුණා. ඒ ගාණේදී කොහොමද හදන්නේ කියලා බලමු.
මෙතන තියෙනවා tan 25 සමානයි 0.9.6.3 කියලා. එහෙනම් x වල අගය හොයන්න කියනවා. tan 25. ඔන්න tan වල අගය වෙන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයනේ. මෙතන තියෙන්නේ අපි හොයාගත්තේ. එහෙනම් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ නම් සම්මුඛ පාදයේ වෙන්නේ 25ට x බද්ධ පාදයේ වෙන්නේ 12. tan 25 තියෙනවා 0.9.6.3 කියලා. එහෙනම් tan 25 වෙනුවට ඒක දැම්මේ කි x බෙදීම 12. දැන් අපිට x වල අගයනේ හොයන්න කියන්නේ. එහෙනම් x හොයාගත්ත හැකි මේ 12 මෙහා පැත්තට ඇරියොත්. ඒ කියන්නේ 0.9.6.3 12න් ගුණ කරලා උත්තරය තමයි මෙතන දාන්න කියන්නේ. ඒකේ අගය දාන්න විතරයි අපිට තියෙන්නේ. ওই විදිහට තමයි මේ පළවෙනි පත්‍රයේදී ත්‍රිකෝණමිතික අනුපාත ඇතුළත් ප්‍රශ්න වලට පිළිතුරු ලියන්නේ.